ගීතයක්. මේක නව පරපුරේ ගීතයක්, නව පරපුරේ පද රචකයෙක්, සංගීතඥයෙක්. ඉතින් මගේ හිත්ගත් මේ ගීතය මම ඔයාලට රසාස්වාදයක් විදිහට අරගෙන එනවා. සුන්දර ගම් පියසක සිද්ධ වුණු කතාන්දරයක් කිව්වොත් මම හිතනවා මං හරි. ඒක මේ පද රචනයට පදනම් වූ කතාව මම දන්නේ නැහැ. නමුත් මේකේ ගීතේ පද රචනය දිහා බලන මට පේන විදිහට මම ඔයාලට රසාස්වාදය අරගෙන එනවා. ඉතින් ලස්සන ගම්මානයක් තියෙනවා. මේ ගම්මානේ ජීවත් වෙනවා තාත්තගේ සෙනෙහස අහිමි වෙච්ච දරු පෙටව දුන්නෙක්. ඉතින් ඒ වගේම සුන්දර බිරිඳක්, ඇය ලස්සනයි. ඉතින් ඇය තම දරු පෙටව තුන්දෙනා සමග මේ විදිහට තනි වෙලා ජීවත් වෙන්න වෙන්නේ. ඔවුන්ගේ රැකවලා. එහෙම නැත්නම් මේ බිරිඳගේ ආදරණීය සැමියා, දරුවන්ගේ ආදරණීය පියාණන් යම්කිසි හේතුවකින් මියැදෙනවා. ඉතින් මේ හේතුවත් එක්ක මෙයාලා මේ ගමේ තනි වෙලා. මම හිතනවා ඔයාලා මේ සින්දුව අහලා ඇති, මේ ගීතය අහලා ඇති. ඉතින් මේ ගීතයේ පද රචනය, තනු නිර්මාණය වගේම ගායනය කසුන් ඕපාද කියන ගායන ශිල්පියා. මේකේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ ශකීල දිල්ෂාන් කියන තරුණ සංගීතඥයෙක්. ඉතින් අද කාලේ තරුණයන් අතින් බිහි වෙන්නේ බොහෝ දුරට කනට අමිහිරි, ඒ වගේම හරි ഘോഷාකාරී සංගීතය, ඒ වගේම වේග රිද්ම සංගීතය. නමුත් ඒ වේග රිද්ම සහ සාමාන්‍ය ගීත අතරේ මේ කාලේදී මගේ හිත්ගත් ගීතයක් තමයි මේක. ඉතින් එතනදී මට හිතෙනවා හරි අපූර්වට සංගීතයක් ගැලපිලා තියෙනවා. තනුව මේ ඔක්කොම සංයෝජනය වෙලා අපූර්ව නිර්මාණයක් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ කුඩා දරුවන්ගේ තාත්තා මැරිලා 7 දවසේ දානේ සිද්ධ වෙනකොට ගමේ හැමෝම මරණේ වැඩ කටයුතු අහවර කරලා දානේ දීලා අහවර කරලා යනවා. ඉතින් ගියාට පස්සේ ඇත්තටම ඔවුන් දිහා ඇහැ කරලා බලන්න, කෑවද බිව්වද කියලා හොයලා බලන්න, මොකද උනේ කියලා හොයලා බලන්න කවුරුත් හිටියේ නෑ. ඉතින් ඒක ඇත්තටම අද සමාජයේ සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. මලගෙදරක් වුණාට පස්සේ 7 දවස් දාන යනකම් ගොඩක් අය ඉන්නවා. එතනින් පස්සේ මලගෙදර දුව දරුවෝ ටික බිරිඳ තනි වෙනවා. නමුත් කවුරුත් හොයලා බලන්නේ නැහැ. ඔවුන් කෑවද බිව්වද අඳින්න තියනවද? ඔය කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ. පාරේ යනකොට නම් අනේ පව් කියන්න ගොඩක් අය ඉඳී. නමුත් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරන්න නම් කවුරුත් නැහැ. ඉතින් අද මට මේ ගීතය රෙකෝඩින් එක අහන්න දෙන්න විදිහක් නැහැ. මොකද ගීතය ප්ලේ කරපු හැටි කොපිරයිට් වදිනවා වීඩියෝ එකට. ඒ නිසා මම ඔයාලට අද ගීතය ඉදිරිපත් කරන්නම්. ඒ ගීතය ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න. ඉතින් ඔහොම මලගෙදර ඉවර වෙලා සති දෙකක් විතර ගත වෙනවා. මේ සති දෙක ගත වුණාට පස්සේ මේ ගෙදර කන්න බොන්න අගහිඟකම් ඇති වෙනවා. මෙතන ඉන්නවා පිරිමි ළමයි දෙන්නෙකුත් පොඩි ගැහැණු දරුවෙකුත්. ගැහැණු දරුවා අත දරුවෙක්. ඉතින් මව තරුණයි. නමුත් මව තම ස්වාමියා මේ යනකොට රැකියාවක් කළේ නැහැ. කොහොම හරි ඔන්න දැන් 7 දවසේ දාන ඉවර වෙලා තවත් දවස් කීපයක් ගිහින් සති දෙකකට ආසන්න වුණා. ඉතින් තිබ්බේවා උයලා කාලා බීලා ඉවර වුණා. මේ ගෙදර ආර්ථිකය හොඳටම පහතට වැටුණා. එනමුත් දැන් ලොකු දරුවට සාමාන්‍ය මට හිතෙන විදිහට මේ ගීතය දිහා බලනකොට අවුරුදු 14ක 15ක පිරිමි දරුවෙක්. ඉතින් එයාට තේරෙන සමහරට එයාගේ පියා ඉඳද්දී සාමාන්‍ය කාම්කරුවෙක් විදිහට වැඩ කරන්න ඇති. මොනාම හරි දෙයක් විකුණලා කියන්නේ එළවලු ටිකක් වෙන්න පුළුවන්. එතකොට පොල් ගස් නැගලා පොල් කඩලා ඒ පොල් ටික විකුණන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි ගමේ ඊට සාමාන්‍ය අයුරින් ජීවත් වුණ තාත්තා කෙනෙක් තමයි. නමුත් ඒ තාත්තා මේ දරුවන් 3 දෙනාට වගේම තම බිරිඳටත් කන්න බොන්න දීලා සලකපු තාත්තා කෙනෙක්. ඉතින් ඔහොම ඉද්දී දවසක් කාලෙකින් මේ සති දෙකකට විතරම පස්සේ මේ ලොකු දරුවා දකිනවා තමන්ගේ කුස්සියේ බත් මුට්ටියක් ලිපේ තියෙනවා. ඉතින් මේ දරුවට ප්‍රශ්නයක් එනවා. දැන් අපිට කන්න බොන්න නැහැ, තාත්තා නැහැ. ගෙදරට කන්න බොන්න අඳින්න ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. තිබුණේ නැහැ. තිබ්බ හාල් පොල් සීන් ටික ඉවර වෙලා තිබුණා. නමුත් අද කොහොමද මේ බත් මුට්ටියක් ලිපේ තියෙන්නේ කියලා. ඉතින් ඒක දකින
දරුවා එයාගේ හිත තුළ නැගින ප්‍රශ්නාවලියක් විදිහට තමා මේ ගීතය රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම සුන්දර ගැමි බහරක් තියෙනවා මේ ගීත රචනාව ඇතුලේ. ඉතින් ඒ බත්මුට්ටිය දකින දරුවා තම අම්මගෙන් අහන විදිහට තමයි මෙන්න මේ ගීතය ලියවිලා තියෙන්නේ. හාල් ඇටයක් ගෙදර නෑ සති දෙකක් තිස්සේ අපේ ඇස්වල කඳුළු නෑ දෑයු දැක්කේ. බතක් ඉදිලා තාත්තගේ මල ගමට පස්සේ හාල් මිටකට අම්මේ උඹ මොනවාද වික්කේ. ඉතින් ඔය සුන්දර පද හතර, සුන්දර පේලි හතර මම හිතනවා ගීතෙන් ඇහෙනකොට ඒ සංගීතයත් එක්ක මුසු වෙනකොට මීට වඩා හොඳ හැඟීමක් එනවා. මොකද ඒ දරුවට දැනෙනවා සති දෙකක් විතර ගිහිල්ලා ගෙදර යන්න තිබුණේ නැහැ. නමුත් අද බත් එකක් ඉදෙනවා. කොහොමද අම්මේ මේ බත් එක ගන්න ඔයාට සල්ලි? ඔයා මොනවද විකුණුවේ කියලා අහනවා. ඉතින් ඒ නමුත් මේකේ හතරවෙනි පේලියෙන් හරි අපූර්වට අහනවා. හාල් මිටකට අම්මේ උඹ මොනවාද වික්කේ. මෙතනදී ඒ දරුවට තේරෙන්නේ නැති පදපේලියක් වුණාට උන් සාමාන්‍ය සරල පදපේලියක් තමයි අම්මගෙන් අහන්නේ. ඔහුවන්නේ කොහොමද විකුණන්න දෙයක් නැතුව ගන්න දෙයක් නැතුව අම්මා මේ හාල් මිටක් කොහෙන්ද හොයාගත්තේ? අම්මා මොනවද විකුණුවේ? මම එක ඉස්සෙල්ලා කිව්වේ සමහර විට යාගේ තාත්තා ඉඳද්දි මොනවා හරි දෙයක් විකුණලා තමයි ගෙදරට හාල් පොල් බඩු ටික අරගෙන ආවේ. ඉතින් අම්මා මෙච්චර කාලයක් ගෙදර හිටියා. කොහොමද කරේ? මොනවද අම්මේ විකුණුවේ කියලා ඇහුවා. නමුත් වැඩි හිටියෝ වෙන අපිට මේකේ මේ පදපේලියේ හැංගිච්ච යටි කතාවක් තියෙනවා. හාල් මිටකට අම්මේ උඹ මොනවාද වික්කේ. හිතන්නට යමා. ඇයට දරුවන් තිදෙනා සමග රැකියාවකට යන්න අමාරුයි. ඉතින් තම ස්වාමියා නැති වෙච්ච අලුතම ඇයට හිත හදාගන්න අමාරුයි. කොහොමද මේ ආර්ථිකය ගෙනියන්නේ කියලා ඒ මානසික වත්තට වැටෙනවා. ඉතින් කොහොම හරි අපිට මෙතනදි මතක් වෙනවා සමහර විට ගමේ බලවේගෙක් සල්ලි තියෙන මිනිස්සෙක් මේ වගේ අසරණ වෙලා ඉන්න වෙලාවක පිහිටට එනවා. හැබැයි ඒ පිහිටට එන්නේ අර දරුවන් ගැන තියෙන කෑක්කුම නිසා දුක නිසාවත් නෙවෙයි. අම්මා හරි සුන්දරයි. අම්මා හරි ලස්සනයි. දැන් ඔහුගේ සැමියා නැහැ. ඉතින් හරි කැමති ඔය සල්ලිකාර මිනිස්සු මේ වගේ ගැහැණියෙකුට උදව් කරන්න. ඉතින් ඒක සමාජයේ දන්නා නොදන්නා රහසක් වගේ තියෙන කතාවක්. ඉතින් මට හිතෙනවා මේ ගීතේ පුරාවටම තියෙන මේ පේලිය මුළු ගීතේටම පණක් දුන්නා ඇතුළාන්තය හොයන්නට අපිට යම්කිසි පණිවිඩයක් ඛේදනීය අවස්ථාවක් පෙන්වුවා මේ පදපේලිය. ඉතින් ඒ වගේම තමයි මේකේ දෙවෙනි කොටසෙන් කියවෙනවා ඔවුන්ගේ ගෙදර තියෙන අඩුපාඩු. ඒ වගේම දරුවන් විඳින වේදනාව. හැබැයි මේ ඔක්කොම දකින්නේ ලොකු දරුවා. ඒ ලොකු දරුවා මේ පවුල දිහා දකින විදිහ, තමන් ගැන දකින විදිහ තමයි මේ ගීතය පුරාවටම පිළිඹු වෙන්නේ. ඉතින් මේ ලොකු දරුවා දකිනම තමන්ගේ නංගි පැත්තකට වෙලා ඔහේ ඉන්නවා. අර ඉස්සර මූණේ තිබ්බ ලස්සන කිරි හිනාව අද නැහැ. එහාට මෙහාට දුව පැනලා ඇය සෙල්ලම් කරන්නේ නැහැ. අයියා තමන්ගේ නංගිට ගොඩක් ආදරය කරන්නට ඇති. ඉතින් ඒ දකින දසුන ඔහුට ඉවසුම් නොදෙන්නට ඇති. ඒකයි මෙන්න මේ වගේ පද වෙලා ඔහුගේ කටින් ඔහුගේ මුවින් පිට වුනේ. නංගිගේ කිරි සිනා දැන්මයි අඩු වෙලා හාමතේ ඇති අනේ පව් බඩගිනි වෙලා. උඹේ පපුවත් හිතනවා ඇති පිච්චිලා නාඩා ඉඳපන් අම්මේ ඩිංගක් ඉවසලා. හරි අපූර්වට ලියවන පද පේලියක්, අපූර්ව දැනෙන පද පේලියක්. ඉතින් මේ දරුවා කියනවා තමන්ගේ නංගි දකින්නකොට එයා දුව පැනලා එහා මෙහා යන්නේ නැති වුණා දැක්කහම එයාට හිතෙනවා මේ බඩගිනි වෙලා තමයි මේ ළමයා අඬන්නේ.
නංගි අඬන්නේ. ඉතින් අම්මට දෙන්න කිරිපිටි ටික නැහැ ගෙදර ඉවර වෙලා. ඉතින් අම්මේ මම දන්නවා ඔයාගේ පපුවත් පිච්චෙනවා ඇති මේවා දකින්නකොට. ඩිංගක් ඉන්න ඉවසලා ඉන්න කියලා මේ දරුවා තමන්ගේ අම්මට කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ වැඩිමල් දරුවා තමන්ගේ දෙවෙනි මල්ලි ඉස්කෝලේ යනවා. නමුත් මේ දවස් ටිකේම ඔහුට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. පොතක් පෑනක් ගන්න උදව් කරන්න සල්ලි දෙන්න කවුරුත්ම නැහැ. මේ ලොකු පිරිමි දරුවා තමන්ගේ මල්ලි දිහාත් මෙන්න මේ ආකාරයට දකිනවා. මල්ලිගේ ඉස්කෝලේ වැඩ අතපසු වෙලා පොතක් පෑනක් නැතිව ඌ අඩපණ වෙලා. කාසි දෙක තුන හොයන්නෙන්නම් ලොකු වෙලා. නාඩා ඉඳපන් අම්මේ ඩිංගක් ඉවසලා. ඉතින් මේකේ අවසාන කොටසෙනුත් කියවෙන්නේ මේ ගීතේන ලොකු දරුවාගේ තියෙන අපූර්ව සිතුවිල්ලක් සහ තම සහෝදරයා දිහා දකින සානුකම්පිත හැඟීමක්. එයත් ඉස්කෝලේ යන වයසේ හිටියට ඒ කියන්නේ මේක කියන දරුවා ඉස්කෝලේ යන වයසේ හිටියට ඔහු දකින්නේ තමන්ගේ මල්ලිට තමන්ගේ සොහොයුරාට පාසල් යන්න නැති අඩුව. ඉතින් එයා දකිනවා ඉස්කෝලේට යන්න පොතක් පේනක් නැහැ. ඉතින් මේ හින්දාම ඔහු ඉස්කෝලේ යන්නේ නැහැ අඩපණ වෙලා වගේ ගෙදර ඔහේ ඉන්නවා. ඉතින් ඔහු හිතන් ඉන්නවා මේ පවුලේම බර කරට ගන්න. ඒකයි පොඩ්ඩක් අම්මට ඉවසලා ඉන්න අම්මේ කියලා කියන්නේ. ඔහු දන්නවා දැන්ම Tamanට ලොකු මහලොකු රස්සාව කරන්න බෑ. මොකද වයස හරිය ගිහින් නැති නිසා. නමුත් ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා තම අම්මා සහ සහෝදර සහෝදරියන් ආරක්ෂා කරගන්න. කීයක්ම හරි හම්බ කරලා මේ පවුල ගොඩ දාගන්න. ඉතින් ඒ අහිංසක බලාපොරොත්තුවත් මේ පද රචනාවෙන් එළියට එනවා. ඉතින් අපූර්ව සහෝදර බැඳීමක් අම්මට තියෙන ලැබියාවක් මේ දරුවගේ හැඟීමක් වෙලා මේ පද රචනය තුළ ගොළු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ මේ සමාජයට ගන්න තියෙන දේ තමයි මේ වගේ ඛේදනීය අවස්ථාවක් වුණාම ඇත්තටම අපිට පුළුවන් විදිහට අපි යාලට සහයෝගයක් දෙන්න ඕනේ. මොකද අපි හැමෝම කරන්නේ මේ ජීවන අරගලයේ ගෙනියන ජීවත් වෙන්න. ඉතින් ඔබට මට හැකිනම් මේ වගේ අවස්ථාවක ඒ වගේ දෙයකට උදව්වක් කරන්න එක හිතින් ඒ තමයි මේ වගේ සාහිත්‍යයකින් මේ වගේ ගීතයන් තුළින් අපිට ලැබෙන දායාදය. මොකද්ද අපේ හිත සංවේදී කිරීම. ඉතින් සාහිත්‍ය තුළින් ගීත තුළින් විය යුත්තේත් ඒකමයි. සංවේදී මිනිසෙක් බිහි කරන්නේ ඇත්තටම සාහිත්‍ය තුළින්. ඉතින් අහන ගීතයක් තුළින් අපේ හදවතත් සංවේදී වෙලා සමාජයට යහපතක් වෙනවා නම් ඒක තමයි විය යුත්තේ. මේ පද රචනයේ පුරාවට සුන්දර ගැමි වහරක් තියෙනවා. ඒක තමයි අම්මට උඹ කියන නාමයෙන් ආමන්ත්‍රණය කරනවා. ඉතින් මම හිතනවා මමත් අහලා තියෙනවා ගම් ගොඩක් ඔය ග්‍රාමීය ඇතුළත ගොඩක් අම්මට උඹ කියලා කතා කරනවා. නමුත් අපි දන්න සමාජයේ අම්මට උඹ කිව්වොත් ඒක නරක විදිහට දකිනවා. නමුත් නැහැ. ඒක ග්‍රාමීය සමාජයේ බොහෝ විට භාවිතා කරන වචනයක්. ඉතින් ඒ දරුවා එතනදී කියනවා නාඩ ඉඳපන් අම්මේ ඩිංගක් ඉවසලා. ඉතින් මේ දරුවගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ පවුලම ආරක්ෂා කරගන්න. තමන්ගේ අම්මව ආරක්ෂා කරගන්න, ඔවුන්ට සලකන්න. ඉතින් ඇත්තටම මේ ගීතයේ හරය ග්‍රාමීයට අදාළව ලියුණත් මේක සාමාන්‍ය නගරයටත් අදාළ වෙන්න පුළුවන්. නගරේ වුණත් මේ වගේ දේවල් සිද්ධ වුණොත් ඇත්තටම ඒ පවුලට හවුහරණක් නැතුව මේ වගේ ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරට මීට වඩා සමහරට ඕන් නාගරික වුණා නම් උන් කුලී ගෙදර හිටියා නම් කුලී ගෙදරකින් එළියට දාන්න පවා පෙළඹෙනවා. ඉතින් ඒ වගේ බොහෝ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙන අවස්ථාවක් තමයි මේ අපිට අපූර්ව මේ පද රචකයා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අද සමාජයේ ලියවෙන සහ කියවෙන ගීත අතරින් මගේ හිත මේකට ගියේ ඇත්තටම ඒ හොඳ පද සංකල්පනය සහ අපි ඔය හිතන්නට යමක් එකතු කරලා මේ ගීතය මුදාහැරලා තියෙන හින්දා. ඉතින් මේ සාහිත්‍ය ගීතය තුළින් විය යුත්තේත් මෙයයි. සංවේදී මනසක් නිර්මාණය කිරීම. ඇත්තටම මේ ගීතය අහන අපිට මට මේක
රෙකෝඩින් එක දෙන්න විදිහක් නැහැ. නැත්තම් ඔයාලට දැනේවි මේකේ සංගීතයත් මහා ලොකු සංගීතයක් නැහැ. සාමාන්‍ය සංගීතයක් තියෙන. ඒක හොඳට අහන්න පුළුවන්. හොඳට වචන ඇහෙනවා අපිට. ඒ වචන සහ ඒ අර සංගීතයේ අඩු බව නිසා හොඳට වචන අපේ හදවතට දැනෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් YouTube එක පැත්තේ ගිහිල්ලා මේ ගීතය සර්ච් කරලා අහන්න. හරිම ලස්සනයි. සංගීතයත් මුසු වෙනකොට ඛේදනීය අවස්ථාවක් සමාජයේ. ඉතින් ඒක අපූර්වට ගෙනල්ලා තියෙනවා. මම හිතනවා ඔයාලට මේක හදවතටම දැනෙන්න ඇති. ඉතින් මේ අපූර්ව ගීතය කසුන්නෝපාත මහත්මයාගේ කසුන්නෝපාත ගායකයාගේ බලන්න හරි ලස්සනයි. විඳින්න අපූර්ව ගීතයක්. ඉතින් මාෂා ඇඩ්ගේ රස තුළින් ඊළඟ රසාස්වාදය ඔයාගේ කැමතිම ගීතය වෙන්නට පුළුවන්. ඉතින් මට කමෙන්ට් එකක් දාලා තියන්න ඔයා කැමතිම ගීතය රසාස්වාදයක් විදියට අරගෙන මම එන්න ලෑස්තියි.